රත්නපුර කුරුවිට බෝපත් ඇල්ල ආසන්නේ දොඩම් ඇල්ල කියන ඇල්ල තමයි මේ ඔබ දකින්නේ. මේ දොඩම් ඇල්ල කාලයක් තිස්සේ දැවන්ත වතුර ප්‍රමාණයක් ගලා බැසපු සුන්දර දිය ඇල්ලක්. නමුත් මේ වෙනකොට ඉදිරියෙන් සාදන ලද කොන්ක්‍රීට් ඇල්ල නිසා එහි වතුර මේ දොඩම් ඇල්ලට ගලා නොයීම හේතුව නිසා ඒ තිබුණ සුන්දරත්වය ගිලිහි ගොස් තියෙනවා. නමුත් මෙහි විශේෂත්වය තමයි මේ දොඩම් ඇල්ල දක්නට ලැබෙන ගලාශ්‍රිතව කාලයක් තිස්සේ සෑදෙන ලද කුහර තුලින් උමං සැදී උමං අස්සෙන් ජලය ගලා යන ආකාරයක් අපිට දක්නට ලැබෙන තමයි මෙහි තිබෙන විශේෂත්වය. අතිශය සුන්දර දිය ඇල්ලක්. මෙහි මේ ඔබ දකින ජලය ගල මතු පිටින් ගලාගෙන එන්නේ නැතුව ගල් කුහරයක් ඇතුලින් උමගක් ඇතුලෙන් නැවත මෙන්න මෙතනින් මතුවෙලා එතනින් මතුවෙන ජලය නැවත ගලාගෙන ගොස් මෙන්න මේ ඔබ දකින සෑදෙන ලද කුහරයට ජලය වැටෙන ආකාරය